Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් සුවයෙන් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඇත්තටම කියනවා නම් අද vlog එක පොඩ්ඩක් වෙනස් විදිහට edit කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් අපේ ගාලේ trip එක ඔයගොල්ලෝ thumbnail එකෙන් දකින්න ඇති. අපේ යාළුවොත් එක්ක ගිහපු ගාලේ trip එක තමයි අද vlog එකෙන් ඔයගොල්ලන්ට මං ගේන්නේ. subscribe කරලා නැත්නම් subscribe කරන්න ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් නම් මං යෂ්. එහෙනම් දිගටම vlog එකත් එක්ක ඉන්න අපි බලමු අපේ ගාලේ trip එකට අපි කොහොමද prepare වුනේ කියලා. වශයෙන්ම පවසනවා නම් මේ ට්‍රිප් එක දැන් අපි අවුරුදු ගාණක් තිස්සේ යන් කියපු ට්‍රිප් එකක්. ඩවුන් සවුත් පැත්තට යන්න ඕනි කියලා. කොහොම හරි අන්තිමට මාසයකට කලින් මේක ප්ලෑන් කරලා අපිට මාසයක් ගියා හරියටම මේකට ප්‍රිපෙයාර් වෙන්න. මොකද ඔයගොල්ලෝ දන්නවනේ ගර්ල්ස් ට්‍රිප් බොයිස්ලා දෙන්නෙකුත් ඇඩ් වුණා. අම්මලත් පස්සේ තමයි ඇඩ් වුනේ. ඔන්න ඉතින් අපි පෙරුම්පුරලා යන දුරම ට්‍රිප් එක මං හිතන්නේ මේක හරියටම ජූලි 5 වෙනිදා තමයි අපි ට්‍රිප් එක දාගත්තේ වීකෙන්ඩ් දවසක් මට මතක විදිහට සැටර්ඩේද කොහෙද ඉතින් මේ දින මගේ අවුට්ෆිට් එක අපි ඉස්සරහට බලමු vlog එකේ මොනවද අපි කොහොමද ප්‍රිපෙයාර් වුනේ කියලා මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් අපි කට්ටිය උදේ ට්‍රේන් එකේ තමයි යන්න කතා වුනේ. අම්මයි මායි විතරයි පානුදුරෙන් ඇඩ් වුනේ. අනිත් කට්ටිය ඔක්කොම වගේ මොරටුව ස්ටේෂන් එකකින් තමයි නගින්න කතා වුනේ. ඉතින් කලින් කතා කරගත්ත විදිහට ඔන්න ඉතින් අපි එදා මායි අම්මයි පානුදුර ස්ටේෂන් එකට 7 වෙදි වගේ ගියා. අනිත් කට්ටිය ඔක්කොම අම්මලයි යාළුවෝ ටික මොරටුව ස්ටේෂන් එකට එකතු වෙනවා කියලා අපි ඊට කලින් දවස් දෙකකට කලින් group call එකේදී කතා වුණා. හැබැයි වෙලාවට වැඩ කරන්න ඉතින් එකෙක් ඉන්නවා අපේ group එකේ අපේ ඉසුරු අයියා. ඉතින් එයාට අන්තිමට තනියම බස් එකේ ස්ටේෂන් එකට එන්න වුණා. මොකද පරක්කු වෙන හින්දා 7:22ට ට්‍රේන් එක තියෙනවා කියලා තිබ්බේ. කොහොම හරි ට්‍රේන් එකත් අන්තිමට පරක්කු වුණා. කොහොම හරි අම්මයි මායි කලින් ආවා. හැබැයි 7:22ට මොරටුවට එන තිබ්බ ට්‍රේන් එක මං හිතන්නේ 7යි මාරත් පහුවෙලා තමයි මොරටුවෙන් පිටත් වෙලා තිබුණේ. කොහොම හරි පානුද්‍රේට ට්‍රේන් එක එද්දි 7:45ටම කිට්ටු වුණා. ඉතින් අම්මයි මායි උදේට කාලා ගියෙත් නෑ. මොකද අපි උදේටයි දවල්ටයි දෙකටම කෑම අපි කට්ටිය බෙදාගෙන තමයි ආවේ. උදේට අපේ කවි රස චීස් පැස්ට් එකක් ගෙනලා තිබ්බා. අපේ ඉසුරයයි පුලින්දුවයි තව හොට් ඩොග්ස්ුයි වියන් රෝල්ද මොනවද මන්ද ගෙනල්ලා තිබ්බා. ඉතින් ඔන්න ට්‍රේන් එක ආවා. අපි නැග්ගා. අපි කට්ටිය ඔන්න ඉතින් after long time අපේ trip එක හරිම සතුටුයි. කයියට විතරක් ඉතුරු නොවි අන්තිමේදී අපිට යන්න පුළුවන් වෙච්ච trip එකක් විදිහට මේක නම් කරන්න පුළුවන්. ඉතින් කමෙන්ට් එකක් දාන්න යන්න ඕගොල්ලොත් නිවාඩු මාසෙ යාළුවොත් එක්ක කොහෙද ගියේ? මේ වගේ one day trip එකක් ගියාද නැත්නම් ඕගොල්ලෝ ඊට වඩා ලොකු trip එකක් ගියාද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇත්ත වශයෙන්ම කියනවා මේ ට්‍රිප් එකේ මූලික පරමාර්ථය ඉතින් අපිට ෆොටෝස් ගැනීම තමයි මං කියන්නේ අපි ගර්ල්ස්ලට ෆොටෝස් ගැනීම තමයි අන්තිමේදී අම්මලටයි අයියලටයි තිත්ත වෙනකම් අපි ෆොටෝ ගැහුවා. අපි අලුතින් ඇඳුනුත් ඇත්තටම කියනවා නම් අරන් ලෑස්ති වුණා. මොකද ඒ තරමටම මේක දත කට මැදගෙන යන්න හිටපු ට්‍රිප් එකක්. ඔයා කියන්නේ ඔයගොල්ලෝ කියන්නේ මට ඇත්ත වශයෙන්ම කියනවා නම් එදා රෑ නිින්ද ගියෙත් නැහැ. ඉතින් ඔයාලටත් එහෙමද? සාමාන්‍යයෙන් යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යද්දි මට ඇත්තටම අපේ ඉස්කෝලේ කාලේ මතක් වුණා. මොකද ඉස්කෝලේ කාලේ ට්‍රිප්ස් උත් එහෙමනේ අපි ප්ලෑන් කරනවා. අපි යාළුවොත් එක්ක ජොලි කරන්න හරි ආසයිනේ. ඉතින් මට මගේ ඉස්කෝලේ කාලේ මතක් වුණා. ඇත්තටම කියනවා නම් හරිම සතුටු දවසක් තමයි එදා. අපි ලන්ච් එකත් කට්ටිය ගෙදරින් රෙඩි කරගෙන ගියේ. මායි චතුයි හෙෂි ඒෂි අපි කට්ටිය ලන්ච් ගෙදරින් ගෙනාවා අම්මලටත් එක්ක. ඇත්තටම අම්මලා ට්‍රිප් එකට ඇඩුනේ ගොඩාක් අපි ප්ලෑන් කරලා ඉවරනට පස්සේ තමයි එන්න ඕනි කියලා ඒගොල්ලොනුත් ආසාවෙන් ආවේ. ඉතින් එයාලටත් ඉතින් පවුනේ ඉතින් ආසෙහින්දා ඇත්තටම කියනවා නම් ඒ දවස් මාර විදියට අමතක නොවන දවසක්. මොකද ජීවිතේ සමහර කාල තියෙනවා අපිට ඒ දවස ආයේ ගන්න බෑ. දැන් අපි මට ආයේ ඒ දවසට යන්න උනත් මට ඒ දවස්වල මෙමරිස් විතරයි තියෙන්නේ. ඉතින් මම මේ vlog එක edit කරද්දිත් මට හරිම සතුටුයි. ඒ වගේ දවසක් අපි plan කළා කොහොම හරි කියපු එක ගැන. හතලිස් පහ වගේ වෙද්දි ගාල්ලෙන් හරියටම බැස්සා. ඊට කලින් මට අමතක වුණා තව පොඩ්ඩෙන් ඒ කතා ටික කියන්න කලින් අපි ට්‍රේන් එකේ කරපු ෂෝට් ෆිල්ම් එක බලන්න ආසද? එහෙනම් බලන්නකෝ. කරුණා කරලා පවන් ගැන වගේ හිතේ තියෙන අදහසත් අරගන්න. Otherwise you will have to suffer a lot. අනේ ඔච්චර මට ආදරේ කරන්න එපා පවන්. කවදාරියෝ මට නැති වුණොත්
මට ඒක දරා ගන්න බැරි වේවි. වැදිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න තරුපා හඬනවා ඔබට නෑ තේරෙන්නේ. something about this TikTok ඇත්තටම කියනවා නම් මේ TikTok එක මම යන්න කලින් ඉඳන්ම කරමු කියලා මගේ කටේ වලට කරපු TikTok එකක්. හැබැයි මේක ඇත්තටම කියනවා නම් මං හිතන්නේ 3-4 වතාවකට වඩා ගත්තා. දන්නවනේ ඉතින් TikTok එක හරියට එකපාර කෙරෙන්නේ නැහැ. හැබැයි මා රාතල්ලයක් අපි එකෙන් ගත්තා. ඉතින් ඔයාලත් මේ වගේ ෂෝට් ෆිල්ම්ස් යාළුවොත් එක්ක කරනොත් අපිට කිසිම ලැජ්ජාවකුත් නැහැ. තව ට්‍රේන් එකේ පෙට්ටියේ කවුද හිටියේ කියලාත් අපි දන්නේ නැහැ. ඉතින් අපි අපිට ඕනි විදිහට මේ ගත්ත මේ behind the scenes තමයි මේ තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපේ ගාලා ට්‍රිප් එකේ ෂෝට් ෆිල්ම්ස් ටික අපි අරගෙන තියෙන්නේ. බලන්න ඉතින් ඕගොල්ලොත් මේ වගේ යාළුවොත් එක්ක මේ වගේ පිස්සු වැඩ කරනවද? මුන් දෙන්නගේ මේ ෂොට් එක මං හිතන්නේ කී යතාවක් ගත්තද කියලා මටත් මතක නැහැ ඇත්ත වශයෙන්ම කියනවනම්. අපි දැන් අම්බලන්කොට පාස් කරා. ඉතින් දැන් තවත් විනාඩි 45කින් විතර ගාලට ළඟා වෙනවා. අපි උදැසර හරියට ඒ ෂිප්පද කියන්නේ අපි ඉතින් ඉතලා ප්ලෑන් කරපු ට්‍රිප් එක යනකොට මොකද කියන්නේ? යමම හරිද? no comments. අපේ උන්ගෙන් කමෙන්ට්ස් ගන්නවට වඩා හොඳයි නිකන් එන උන්ට කැමරාව වැලට පස්සේ උන් මොකුත් කියන්නේ හැබැයි vlog එක දාන්න කියන දැන් මාව මරන් කන්නත් ළඟයි. ඉතින් guys ඔන්න කොහොම හරි අපි 9:45 වගේ වෙද්දි ගාලෙන් හරියටම බැස්ස මොකද පරක් වුණා අපි 9 මාට විතර තමයි හරිනම් ට්‍රේන් එකකින් අපිට බහින්න තිබ්බේ. හැබැයි ට්‍රේන් එක පරක් වෙලානේ ආවේ. ඒ හින්දා ඉතින් ටිකක් ලේට් වුණා. ඉතින් ඔන්න අපි මේ විදියට අපි කට්ටිය පොඩ්ඩක් ෆ්‍රෙෂන් අප් වෙලා අපි කොණ්ඩවල් එහෙම හදාගෙන පිස්සු යක්කු වගේ අර ඇතුලේ නටලා අපි මුලින්ම ගෝල් ෆෝර්ට් එකට තමයි අපි කොහොමත් යන්න කතා වෙලා හිටියේ. මුලින්ම ස්ට්‍රීට් එකේ ගිහින් ඒ ටිකේ ඇවිදලා කළා ෆොටෝස් අරගෙන ඒ ටික කරනවා කියලා තමයි අපි කොහොමත් හිතාගෙන හිටියේ. ඊට වඩා දෙයක් ඇත්ත වශයෙන්ම කියනවා නම් අපිට කරන්න උනේත් නැහැ. මොකද ඒ තරමට අපි ෆොටෝ ගිහින්. Hi guys අපි දැන් ගාලෙන් බැස්සා. මං මේ vlog එක දැන් edit කරන්නේ හවස. ඉතින් චුට්ටක් ඉර බහගෙන යන හින්දා මූණට අවු වැටලා තියෙන්නේ. අපි කොහම හරි එතනින් ඊට පස්සේ බහැලා ට්‍රයි ෂෝ තුනක් අරගෙන ගියා ගෝල් ෆෝර්ට් එකට. ඒ කියන්නේ ගෝල් ෆෝර්ට් එක ඇතුළට ගියේ නැහැ. ස්ට්‍රීට් හරියෙන් අපි ස්ට්‍රීට් පටන් ගන්න තැනින් අතර වුණා. අපි 11 දෙනෙක් හිටියන්. ඉතින් ඒ හින්දා අපි ට්‍රයි ෂෝ තුනකින් දාගෙන ගියා. අපි එතනම ස්ටේෂන් එකෙන් එළියට එද්දිම තිබ්බ ඒ වෙයි. ඊට පස්සේ අපි ස්ට්‍රීට් පටන් ගන්න තැන ඉඳන් ඔන්න අපේ ෆොටෝ ෂූට් එක ආරම්භ වුණා. සිත මගේ සූරනා ශෝකී කාරණා තනිලා තාම පැරෙනා හදවතේ වැහෙනා මේ දුක් චේතනා තනනා වේදනා වන්දවා සිත් බැරිනෙත් මගේ හොඳ වෙනා දුක් වැහි සංකාවෝ මත දෙනා. guys අපි ගාලු පුරවලට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් hi කියන්න. hi කියපන්. අවසානයක් නොමැති ෆොටෝ ෂූට් එකේ ආරම්භය සිදුනේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් අපේ පළවෙනි ස්පොට් එක තමයි මෙතන. මෙතන ඉඳන් තමයි පටන් ගත්තේ. කොහොම හරි අපේ අම්මලට එපා වෙලා තිබ්බත් මේ අපි ෆොටෝ ගහන ඉවරයි නෑ. මොකද එක්කෙනෙක්ගෙන් සාමාන්‍යයෙන් at least එක තැනකින් 10කට වඩා ෆොටෝස් ගහනවා. හැබැයි මේ පාර චතු කිව්වා එක්කෙනෙක්ගෙන් එක තැනකින් 5යි ෆොටෝස් ගහන්න කියලා. ඉතින් අවුව වැටෙන තැන් බලලා හරියට තැන් බලලා ඉතින් 5 දෙනෙක් ඉන්නවනේ. එතකොට ඉතින් 5 5 25යි. ඒ 25ක් ගහන්නත් අපිට එන වෙලාවක් ගියා. ඉතින් හිතන්නකෝ ඒතර තව තැන් කීයක නම් අපි නතර වෙන්නේ නැද්ද? ඇත්තටම කියනවා නම් අපි කොච්චර ෆොටෝස් ගැහුවත් වීඩියෝස් ගත්තත් අපිට ඒව තමයි අන්තිමට මෙමරි එකක් විදිහට ඉතුරු වෙන්නේ. මං ඉස්සෙල්ලත් කිව්වා වගේ මට මේ vlog එක edit කිරීමෙන් මාර්ම සතුටක් ලැබෙනවා. සහ අපේ memories මං YouTube channel එකේ දැමීම තුලිනුත් එම සතුට ඒ විදිහට මම ලබනවා. ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න යන ඔයගොල්ලෝ යාළුත් එක්ක මේ නිවාඩු මාසේ කොහෙද ගියේ කියලා. ඉතින් අතරම කියනවා vlog එකක් කරන්න හිතන් ගියාට මට අමතක වෙනවා vlogs වලට clips ගන්න. ඉතින් අපේ උන් මතක් කරනවා vlog එක කරන්නේ නැද්ද කියලා. එහෙම මතක් කර තමයි මේ vlog එක කරෙත්. ඉතින් ඒක දානකනොත් ඒගොල්ලන්ට ඉවසිල්ලක් නැහැ. ඉතින් කමෙන්ට් එකක් දාන්න යන්නකෝ ඔයගොල්ලෝ. මං කියෝ විදිහට ඔයගොල්ලෝ යාළුවොත් එක්ක මේ මාසේ ට්‍රිප් එකක් ගියාද කියලා. කොහොම හරි ඊට පස්සේ ඔන්න අපිට අපි ගෙදරින්ම
ප්ලෑන් කරගෙන ගියපු TikToks ටිකක් තිබ්බා. එකෙන් එක TikTok එකක් කරන්න හෙන්න කට්ටක් යා. අපි මං හිතන්නේ පැයක් නෑ විනාඩි 45ක් විතර මෙතන කාලේ යොමු කරා අපි ඒක කරනවා. මොකද ඒක කැලක්වත් හරියට ආවේ නැති නිසා. අන්තිමේදී අම්මලට බඩගිනි හැදිලා කකුල් කැක්කම වෙලා අම්මලට විතරක් නෙමෙයි අවුව නිසා අපිට හරි අමාරුයි. මේ ඔබලකින්නේ මේගොල්ලන්ගේ වීඩියෝ එකක් ගන්න මට මහන්සියක් දකින්නේ. දැන් පැයක විතර ඉඳන් මේ වීඩියෝ එක ඇවිත් ඔක්කොම ටික ගන්නවා දැන් කීවතාවක්ද මන්ද රිපීට් කරලා ගත්තා. තාම හරි එකක් ආවේ නෑ. ආවේ නැතිද ආන්ට්ල දුක හිතෙන මෙන්න මේ මල පැල්ලා වගේ ඉන්නවා මෙතනට වෙලා කර කියන්න දෙන්න නැතුව අපිත් ඉතින් කහකා බලන් ඉන්නවා. මේගොල්ලෝ ඉතින් වීඩියෝ එක හදන ගමන් ඉන්නේ ඉතින් වට්ටුඩු. අපිත් එක ට්‍රිප්ස් ආවනම් ඕවට අනිවාර්යයෙන්ම මූණ දෙන්න වෙනවා. අම්මලටයි අයියලටයි ඔක්කොල්ටම තමයි කියන්නේ. මං ගෙදර ආවට පස්සේ තමයි මේ වීඩියෝ ක්ලිප් එක දැක්කේ. ඒක නොදා බැරි නිසා ඒකත් දැම්මා. මොකද හැම මෙමරි එකක්ම මේ vlog එකට මාර විදියට වටිනවා. ඉතින් අපි ඊට පස්සේ ඒ වැඩේත් ඉවර කළා. දවල්ට කන්න ගියා ගෝල් ෆෝර්ට් එක ළඟ පොඩ්ඩක් එතන ගහක් යටට. එතන ගිහින් අපි ගෙනාපු බත් මුල් කාලා තමයි ඊළඟ වැඩේට බැස්සේ. ඊළඟ වැඩේට කියන්නේ ඇත්තටම එතකොටත් අපිට හොඳටම හෙම්බත් වෙලා හිටියේ. ආවේ නටලා. ඊට පස්සේ අපි ලයිට් හවුස් එකට ගිහින් ටිකක් එතන ඉඳලා හවස් වෙලා තමයි ආවේ. අපි ආවේ කරවීගෙන යනවා ෆොටෝ ලොකේෂන්ස් හොයාගෙන. පොඩි අතපසුවීමක් අපි අම්මලව එතන කාපු තැන නතර කරලා අපි පල්ලෙහාට ඇවිල්ලා එතන තිබ්බ ස්ට්‍රීට් එකේ ආයෙමත් ෆොටෝස් ගැහුවා. මොකද ඒ වෙලාවේ ෆොටෝස් ටික ගැහුවේ නැත්නම් අපේ මූඩ් එක අවල් වෙනවා. එතන වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ගත්තා මම. ඕගොල්ලෝ දැක්කනම් මගේ ඉන්ස්ටා පෝස්ට් වල මම ඒ වීඩියෝ ක්ලිප් එක දැම්මා. ඉතින් එතනත් වීඩියෝ ක්ලිප්ස් අරගෙන තමයි අපි ඊට පස්සේ කන්න ගියේ. මේ වෙලාව වෙනකොට නම් අපි හොඳටම හෙම්බත් වෙලා හිටියේ මේ අවු රශ්මිය නිසා. කවිකාරියේ මට හාදුදී ඔබේ දැසමානේ හීනවස්සානේ මායම් කතා මුළු රැම වැහි ඔය කෝල දැසේ පැටලිමා ඉන්නේ අපේ ආදරේ දැන් කවි පෙළක් වාගේ අපේ ආදරේ දැන් කවි පෙළක් වාගේ උණුහුම විඳ විඳ සිය ළඟ දැනුනේ මායා සද්දයි ලඳුනේ දැන් යන්න හදන්නේ. ඔව් අපි මොකද ෆොටෝ ගත්තේම නැහැ. එකයි ගත්තේ. ගන්න බැරි වුණා ඇත්තටම. Hi guys අපි දැන් දවල් ආහාරය අරගෙන අපි දැන් ලයිට් හවුස් එක පැත්තට යනවා. හරිම අවුවයි. මහන්සි ඒ වගේම මේ කොන්දවල කකුල් ඔලු ඔක්කොම රිදෙනවා. අපි බලමු අපි මේ vlog එක අවසානයේ වෙද්දී අපිට කරගෙන හිතාගෙන ආපු දේවල් වලින් කීයක් කරන්න පුළුවන් වෙයිද කියලා. අපි එතන කොහම හරි ෆොටෝස් ගහලා ඊට පස්සේ අපි ලන්ච් අරගෙන අපි ලයිට් හවුස් එක පැත්තකට ඔන්න ඔය විදිහට තමයි ඇවිදගෙන ගියේ. ඒ වෙලාවේ මාර අවුවක් තමයි තිබ්බේ. එතන බීච් එකට අපේ පුලින්දුවයි චතුයි විතරයි බැස්සේ. ඇත්තටම වැලි පාගලා ආපහු වතුර පාගන්න තරම් අපිට මූඩ් එකක් තිබුණේ නැහැ. ආයි කකුල් කැපෙන නිසා ඊට පස්සේ අපි අම්මලාගේ ෆොටෝස් ටිකුත් ගත්තා. ඒගොල්ලන්ගේ ෆොටෝස් ටිකක් වැඩිපුර ගන්න ඕනේ නැති නිසා. ඉතින් අපි ආදරෙන් මතක් කරන්න ඕනේ අපේ අම්මලා 4 දෙනා. මගේ අම්මා, හෙෂිගේ අම්මා, ඒෂිගේ අම්මා, කවිගේ අම්මා හැමෝම ආදරෙන් මතක් කරනවා. ඉතින් අපිව එක්ක ආවා, අපිත් එක්ක ආවා, සතුටුනා විනෝදුනා හරිම සතුටුයි. ඉතින් අපි ලයිට් හවුස් එක ළඟට ගිහිල්ලත් ෆොටෝස් වගේක් ගත්තා. අත් අල්ලගෙන විකාර කරගෙන. හැබැයි පුදුම අවුවක් එතන තිබ්බා ඒ වෙලාවෙත්. ඒ වෙලාවේ නම් මම ඇත්තටම මේ වෙලාවේ අපි අයියලා දෙන්නව ආදරෙන් මතක් කරනවා. ඉතින් ෆොටෝ ගැනීමේදී අපිට මාර විදිහට උපකාර කරා හිතෙන්න. අවුවට කුඩාලලා අපේ බෑග් අරන් ගෙනහිල්ලා. ඉතින් ඇත්තටම ඒ දෙන්නවත් ආදරෙන් මතක් කරනවා. අපි 5 දෙනාගේ ගමනක් සම්පූර්ණ වෙන්නේ හැමතිස්සෙම ඒ දෙන්නත් ඉන්න නිසා. ඉතින් සහ අපි 7 දෙනා ගියපු පළවෙනි දිගම ට්‍රිප් එකත් මේක වන නිසා. මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක මම ගන්න මාර ආසාවෙන් හිටියේ. මොකද මගේ ස්කර්ට් එක තමයි අපේ යාළුවන්ගේ දවසේ මාතෘකාව වේදා. අතර මේ ස්කර්ට් එක ගන්න විඳ දුක මම දන්නේ. කොහොම හරි මේ වීඩියෝ ක්ලිප් එක ලස්සනට ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ගාල ට්‍රිප් එකේ අවසාන හරියට අපි ළඟා වුණේ. ඉතින් ආදරෙන් මතක් කරන්න ඕනේ චතුව එයාගේ ෆෝන් එකකින් අපිට ලස්සන ෆොටෝස් ටිකක් ගහලා දුන්න අපේ මෙමරිස් වලට. ඉතින් thank you චතු. ඒ ෆොටෝස් මාර ලස්සනයි. හැමදාමත් වගේ අපේ ෆොටෝස් ලස්සනට ගහලා දෙනවට. රහසේ තරු තිබුණට නෑලියක්ගේ හඳ වගේ ජීවිතයට
ඔන්න ඔය විදිහට තමයි අපේ ගාල්ලේ ට්‍රිප් එක ඉවර උනේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ vlog එක enjoy කරන්න ඇති කියලා. අපි ඊට පස්සේ කොහොම හරි 4යි ගානට තිබ්බ ට්‍රේන් එකේ ආවා. කට්ටියටම අමාරුවෙන් හිටපු හින්දා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ vlog එක enjoy කරන්න ඇති කියලා අපි වගේම. ඉතින් කමෙන්ට් එකක් දාන්න යන්න ඔයගොල්ලෝ vlog එක ගැන මොකද හිතන්නේ කියලා. එහෙනම් තවත් vlog එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්නවනේ. මම මේ දිගටම vlogs ඔයගොල්ලන්ට ගෙනාවා. අයි ගෙනාවේ නැහැ කියලා කෑ ගහන්න බෑ. ගිහින් එන්නම්. බයි. එසේනම් අපේ ගාල්ලේ චාරිකාව මෙසේ නිමාවට පත් කරන්න තමයි යන්නේ. ඉතින් එහෙනම් තවත් vlog එකකින් එනකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි. සෙනසෙන්නහුනේ පෙම් හසරල්ලේ මුකි දුරපිය බන්නා